ඉතින් ඔයාලා වැඩ කරන චෙන්සෝ එක ඉරලා ලොකු කාලයක් ඉරලා චෙන්සෝ එක එකපාරට නතර වුණොත් ස්ටාර්ට් නොවුනොත් අනිවාර්යෙන් ප්ලග් එක ගලවලා ක්ලීන් කරන්න ඕනේ. ඒත් එක්කම එයා මෙතන එයා ඇද ගන්න කූලරේ ඉතින් ඒ ටික පොඩ්ඩක් ක්ලීන් කරලා ගන්න ඕනි. ඉතින් අනිවාර්යෙන් චෙන්සෝ එකේ ස්ටාර්ට් එක මෙතන ඇනෙනුත් ස්ටාර්ට් එක තියන්න ඕනි ගන්නට. ඒත් එක්කම මේ චෝක් එක ඉස්සරහට දාලා තියන්න ඕනි. ඉතින් එහෙම තමයි චෙන්සෝ අනිවාර්යෙන් ඔයාලා වැඩි වේලාවක් චෙන්සෝ එකෙන් ඉරලා ඉරුවාම අනිවාර්යෙන් චේන් එක ඇදෙනවා, චේන් එක ලූස් වෙනවා. ඉතින් මේ නට් දෙක ගලවලා මෙතන තියෙන මේ ෆ්ලැට් නියනක් දාන්න එතනින් චේන් එක ඇඩ්ජස්ට් කර ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් චේන් එක ගාලා ගන්න ඕනි. චේන් එකේ ගයිඩ් ගන්න ඕනි. මේ තියෙන ඔයාලට බලා ගන්න පුළුවන් චේන් එකේ ගයිඩ්. මේ ගයිඩ් ගන්න ඕනි මොකද චේන් එකේ කැපුම් පාර වදින්නේ ගයිඩ් එකේ. ඉතින් දතට සෙට් වෙන්නේ නැහැ. ඒ හින්දා ගයිඩ් බස්සලා ගන්න ඕනි. ඉතින් දෙපැත්තම දැති ගාගෙන යන්න ඕනේ චේන් එකේ. ඉතින්